ආයුබෝවන් ඔබ සැම බොහොම ආදරෙන් සහ ගෞරවයෙන් අපගේ YouTube නාලිකාවට පිළිගන්නවා. අප දැන් සූදානම් වන්නේ 2026 වර්ෂයේ ජනවාරි මාසයේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබට කොහොමද කියා පුරෝකථනය කර බලන්නයි. අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් ඔබට ඉදිරියේදී අප නිකුත් කරන මෙවැනි වටිනා වීඩියෝස් ඉතාම ඉක්මනින් හා පහසුවෙන් නැරඹීමේ හැකියාව ලැබෙනවා. හොඳයි. අපි බලමු 2026 ජනවාරි මාසයේ කන්‍යා ලග්නයෙන් උපන් ඔබගේ තත්කාල කේන්ද්‍ර සටහන කෙසේද කියා. ඔබේ 4 වන භාවයේ බුධ, සිකුරු, රවි, කුජ යන ග්‍රහයන් සිව් දෙනා තැන්පත් වී ග්‍රහ සංයෝගයක් නිර්මාණය වී තිබෙනවා. රාහු ග්‍රහය 6 වන භාවයේ ගමන් කරනවා. ශනි සහ නෙප්චූන් ග්‍රහ සංයෝගය 7 වන භාවයේ ගමන් කරනවා. 8 වන භාවයේ චන්ද්‍ර ග්‍රහය යුරේනස් ග්‍රහය වක්‍රවත් ගමන් කරනවා. සමවන 9 වන භාවයේ යුරේනස් ග්‍රහය වක්‍රව චන්ද්‍ර ග්‍රහය සමග ගමන් කරනවා. 10 වන භාවයේ ගුරු ග්‍රහය වක්‍රව ගමන් කරනවා. 12 වන භාවයේ කේතු ග්‍රහය ගමන් කරනවා. මේ අනුව බැලීමේදී ඔබගේ මේ සිව්වන්නේ යෙදෙන ග්‍රහ සංයෝගය ඔබට ඉතාමත් යහපත් ප්‍රතිඵල උදා කරන කාලයක්. මෙම නිසා සැප සම්පත් දේපල ඔබට ලැබෙනවා. ඔබට යාන වාහන ගැනීමේ ඇති හැකියාව වැඩි වෙනවා. ඔබ යාන වාහන ගැනීමට කැමැත්තෙන් බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඔබ කැමැතිම ඔබ ආසම වාහනේ මේ කාලේ ඔබට ලැබෙනවා. එය ඔබට බොහොම පහසුවෙන්ම හොයා ගැනීමේ හැකියාව ලැබෙනවා. එමෙන්ම මේ කාලේ ඔබගේ මවගෙන් ඔබට බොහොම උදව්පදව් ලැබෙනවා. මව බොහොම ඔබට ලෙන්ගතුව සලකනවා, බොහොම ආදරෙන් සලකනවා. වෙනදාට වැඩිය ඔබට මව උදව් කරනවා. ඔබට සමීප වෙනවා. ඉතින් ඔබට මේ කාලේ කිසියම් දේපලක් මවගෙන් ලැබෙන්න තියෙනවා නම් මේ කාලේ ඇය ඔබට මෙම දේපල ලබා දෙනවා. ඉඩමක් කඩමක් තිබෙනවා නම් ඒ ඔබට මේ කාලේ ඇය ලියා දෙනවා. ඒ වගේම ඔබගේ බුද්ධි මට්ටම මේ කාලේ බොහොම ඉහළ යනවා. ඔබගේ අදහස් බොහොම ආදරණීය, හොඳ ලෙන්ගතු, හොඳ යහපත් අදහස් තමයි ඔබගේ හිත තුළ මේ කාලේ ඇති වෙන්නේ. ඒ වගේම ඔබට යම්කිසි දෙයක් සම්බන්ධයෙන් හොඳින් හිතා බලා තර්කානුකූල තීරණයක් ගැනීමේ ප්‍රබල හැකියාවක් ඔබට මේ කාලේ උදා වෙනවා. ඔබගේ නායකත්ව ගති ලක්ෂණ පවා මේ කාලේ වැඩි වෙනවා. ඔබ කොතන ගියත් නායකත්වය ගන්න දෙයක් මුල් තැන අරන් කරන්න වෙනදට වැඩිය ඔබ කැප වෙනවා. ඒ වගේම ඔබට උසස් රැකියාවක් ලැබෙනවා මේ කාලේ. ඔබ හොඳ රැකියාවකට උත්සාහ කර තිබුණා නම් එම උත්සාහ කරපු රැකියාව ඔබට ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා. එවම ඔබගේ සේවා ස්ථානයේ ඔබ ප්‍රබල චරිතයක් බවට පත් වෙනවා. අනිත් අය ගරු කරන, අනිත් අයට ආදර්ශමත් චරිතයක් බවට ඔබ පත් වෙනවා. ඇත්තටම ඔබට මේක ඉතාම හොඳ කාලයක්. ඔබ ආසේ බබලන හිරුමෙන් තත්වයකට මේ කාලේ පත් වෙනවා. සැමටම ඉහළින් සිටීමේ හැකියාවක් ඔබට මේ කාලේ ලැබෙනවා. ඒ වගේම ඔබගේ රැකියාවේ වගකීම් දැරීමේදී සුළු ප්‍රමාද තත්ත්වයක් මේ කාලේ ඔබට පැන නගින්න ඉඩ තියෙනවා. නමුත් ඒක තරමක් తాවකාලික තත්ත්වයක්. ඒක යම්කිසි කාලයක් ගත වෙද්දී වෙනදා මෙන් ඔබට හොඳින් රැකියාව කිරීමේ හැකියාව ලැබෙනවා. ඔබ උපදේශනය වැනි ශේෂ්ත්‍රයක යෙදෙනවා නම්, ගුරු වෘත්තිය වැනි ශේෂ්ත්‍රයක යෙදෙනවා නම් ඔබට මේ කාලේ යහපත් ප්‍රතිඵල අත් කර ගන්න පුළුවන්. ඔබ උපකාරක පන්ති ගුරුවරයෙක් හෝ ගුරුවරියක් නම් වෙනදාට වැඩිය සිසුන් ඔබ කරා ඇදී එන කාලයක්. ඒ වගේම ඔබට තවත් රැකියාව අවස්ථා මේ කාලේ උදා වෙනවා. ඔබ රැකියාවක් කරනවා නම් තවත් වෙනත් ආයතන වලින් ඔබට කතා කරලා ඔබව රැකියාවට බඳවා ගැනීමේ තරම් හැකියාවක් ඔබට ලැබෙනවා. ඒ වගේම මූල්‍ය ශාස්ත්‍රය ආශ්‍රිතව රැකියා කරන කට්ටියට බොහොම හොඳ කාලයක්, බොහොම සාර්ථක වෙන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබ විවාහයේදී මේ කාලේ මදක් සැලකිලිමත් වෙන්න. විවාහ සම්බන්ධයෙන් යම්කිසි ගැටලුකාරී තත්ත්වයක් ඔබට තිබෙනවා. මොකද ඔබගේ මේ කලත්වය සම්බන්ධයෙන් ඔබගේ හිතේ නැති දේවල් මැවෙනවා. කලත්වය නොකරන වැරදි පව ඔබගේ හිතේ මැවෙන ඔබ කලත්වය මේ වැරදි කරනවා කියලා. ඉතින් නැති දෙයක් කියන්නේ මායාවක්. ඔබ මෙවැනි මායාවන්ට මේ කාලේ හසු වෙන්න එපා, රැවටෙන්න එපා. ඔබ ඒ පිළිබඳ බොහොමම සැලකිලිමත් වන්න. ඒ වගේම ඔබගේ කලත්වය මේ කාලේ බොහොම හදිස්සියෙන් තමයි තීන්දුව ගන්නෙ. කලත්වය මේ කාලේ හරිම ෂණිකව ක්‍රියාත්මක වෙන කාලයක්. හැබැයි මේ කලත්වය මෙම ෂණිකව ක්‍රියාත්මක වුණාට කලත්වය ගන්න හොඳ තීරණ, යහපත් තීරණ තමයි මේ කාලේ ගන්නෙ. ඒ වගේම ඔබට යම්කිසි අධ්‍යාපන කටයුත්තක් සඳහා විදේශගත වෙන්න හොඳ කාලයක් තමයි මේක. ඔබගේ උසස් අධ්‍යාපන කටයුතු වලට ඔබ යොමු වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් විදේශගත වෙන්න. ඒකම රැකියාව සඳහා ඔබට විදේශගත වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ මේ කාලේ ඒ සම්බන්ධයෙන් උත්සාහ කරන්න. ඔබගේ උත්සාහය අනිවාර්යයෙන්ම මේ කාලේ සාර්ථක වෙනවා. නමුත් මෙහෙම දෙයක් තියෙනවා. ඔබ මෙම විදේශගත වීම සඳහා මේ කාලේ තෝරාගන්නේ නම් සම්ප්‍රදායික මාර්ග නොවේ. සම්ප්‍රදායෙන් බැහැර ගිය මාර්ග
ඔබ තෝරා ගන්නවා. හැබැයි මෙම සම්තයෙන් බැහැර ගිය මාර්ගයක් වුණත් ඔබට සාර්ථක වීමේ වැඩි හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ කාලේ ඔබට ඕනෑම අසීරු කටයුත්තක් සඳහා ෂණිකව ක්‍රියාත්මක වෙනවා. ඔබට දෙයක් වුණොත් ඔබ බොහොම ෂණිකයෙන් ඒකට ප්‍රතිචාර දක්වනවා. බොහොම වේගයෙන් ප්‍රතිචාර දක්වනවා. නමුත් මේක සාර්ථකයි. ඔබ මේ කාලේ වැටුණත් බොහොම වේගයෙන් සාර්ථකව නැගී සිටිනවා. ඔබට ඒ සම්බන්ධ ශක්තියක් ඔබගේ සිත තුළ ඔබගේ අභ්‍යන්තරයේ පවතිනවා. ඒ වගේම මේ කාලේ ඔබ ලේසියෙන් පරාජය නම් පිළිගන්න කෙනෙක් නෙමෙයි. ඔබ මේ කාලේ බොහොම ජයග්‍රාහී මනසකින් තමයි ඔබ කල් ගෙවන්නේ. ඒ වුණාට ඔබගේ මානසික නිදහස තරමක් අහිමිමේ ස්වභාවයක් තිබෙනවා. ඉතින් ඔබට හොඳම දේ මේ ඔබගේ මේ අහිමි වෙන ස්වභාවයෙන් ස්වභාව ධර්මයෙන් ඔබට අහිමි වෙන මානසික නිදහස ඔබ බලෙන් ලබා ගන්නට යන්න එපා. ඒ බලෙන් ඒවා ලබා ගැනීමෙන් ඔබට සිදුවන්නේ හොඳ දෙයක් නෙමෙයි. ඉතින් ඔබට හොඳම දේ ඒ වෙනුවෙන් ඔබ ආධ්‍යාත්මික පැත්තට යන්න ඕන. ආධ්‍යාත්මික කටයුතු ලේදෙන්න. එවිට ඔබගේ අර නැති වෙන සැනසීම ඔබටම හොයාගන්න පුළුවන්. ඔබගේ සැනසීම ඇත්තටම තියෙන්නේ ඔබ ගාව. ඒක වෙන කෙනෙක් ළඟ නෙමෙයි තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි ගාව තියෙන සැනසීම අපිට හොයාගන්න බැරි හැකියාවක් තියෙනවා. ඒකෙම ඔබ ව්‍යාපාර කටයුතු කරනවා නම් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕන ලියකියලි කටයුතු සම්බන්ධයෙන්. ලියන කින් දේවල් සම්බන්ධයෙන් ඔබ අත්සන් කරද්දී ගිවිසුම් අත්සන් කරද්දී ඔබ සැලකිලිමත් වෙන්න ඔබව රැවටීමට ඉඩ තිබෙනවා. ඔබ හොඳම සිහි බුද්ධියෙන් කල්පනා කරන්න. එහෙම නොකොලොත් ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ සිහි බුද්ධියෙන් කල්පනා කරොත් ඔබට එම කටයුතු වලට සාර්ථක වෙන්න පුළුවන්. මේ ජනවාරි මාසයේ තවත් සුවිශේෂී සිද්ධියක් එනවා. ඔබගේ සිව්වන භාවයේ ගමන් කරන ග්‍රහයන් සිව් දෙනාම මාසයේ මැද භාගයේ පස්වන භාවය කරා ගමන් කරනවා. අපි බැලුවොත් ජනවාරි 13 ශුක්‍ර ග්‍රහයාද, ජනවාරි 14 වෙනිදා රවි ග්‍රහයාද, ජනවාරි 16 වෙනි දින කුජ ග්‍රහයාද, ජනවාරි 14 බුධ ග්‍රහයාද ඔබගේ පස්වන භාවය වන මකර රාශියට ගමන් කරනවා. ඉතින් මේ ජනවාරි 18න් පස්සේ ඔබට යම්කිසි වෙනසක් මේ කාලේ තියෙනවා. අපි බැලුවොත් ඔබට තිබුණාට තීරණ ගැනීමේ හැකියාවක් තිබුණා. මේ හැකියාව තවත් වර්ධනය වෙනවා මේ කාලේ. තවත් ඔබට හොඳටම තීරණ ගන්න පුළුවන් කාලයක්. ඒ වගේම ඔබට නොපසුබට උත්සාහයක් මේ කාලේ ඔබට එනවා. අර කුමන බාධකාවත් ඔබට කඩාගෙන බිඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔබට හරිම ශක්තියක් ඔබගේ හිතට එනවා. ඒ ශක්තිය ඔබගේ ඇගෙත් තියෙනවා. ඒක ඕනම අභියෝගයක් වෙන ඔබට මුහුණ දෙන්න පුළුවන්. ඔබගේ තීක්ෂණ බුද්ධිය තව තවත් මේ කාලේ වර්ධනය වෙනවා. ඒ වගේම ඔබ මේ කාලේ අර ප්‍රායෝගික සිතනවා. ඔබ පොතේ ගුරෙක් නෙමෙයි. ඔබ ප්‍රැක්ටිකල් ඕන දෙයක් ගැන හිතලා වැඩ කරන්න යොමු වෙන කාලයක්. ඉංජිනේරු ක්ෂේත්‍රයේ යෙදෙන අයට බොහොම හොඳ කාලයක් මේ කාලේ. ඔබගේ නායකත්ව ගුණංගත් අර කලින් තිබ්බ එක තවත් මේ කාලේ වර්ධනය වෙනවා. ඊට අමතරව ඔබට කලාත්මක හැකියාවක් ලැබෙනවා. ඉතින් මොකද අපේ මොලේ පැති දෙකක් තියෙනවා. තාර්කික පැත්තයි කලාත්මක පැත්තයි. ඒ දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ. ඔබට මුල් කාලේ තිබුණ ඔබගේ තාර්කික බුද්ධිය වැඩි පැත්තක් මේ කාලේ කලාත්මක බුද්ධියත් වැඩි වෙනවා. ඉතින් අතර මේ ඔබගේ මනසේ දෙපැත්තම බැලන්ස් වෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. ඒ වගේ මේ කලාත්මක දේවල් භාවිතා කරලා ඔබට ධනය උපයා ගන්න පුළුවන්. ඔබට ධනය උපයා ගැනීමට හොඳ යෝගයක් මේ කාලය. ඒකම ඔබගේ දරුවන් සම්බන්ධ වෙනදාට අවධානය යොමු කරන්න. ප්‍රවේශම් කරන්න දරුවව ඔබගේ දරුවා මේ කාලේ සමාජයේ කැපී පෙනෙන අයෙක් බවට පත් වෙනවා. සමාජයේ අය කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් ඔබගේ දරුවා සම්බන්ධ සමාජයේ කතා කරද්දී ඔබත් පොඩ්ඩක් ඔබගේ දරුවා සම්බන්ධ සැලකිලිමත් වන්න. එහම ඔබ ප්‍රේම සම්බන්ධතාවක යෙදෙන අයෙක් නම් මේ කාලේ ප්‍රවේශම් වෙන්න. මොකද ඔබට බොහොම කේන්ති යනවා. කේන්තිය ටිකක් වැඩි වෙනවා මේ ගහ මාරුවත් හරහා. ඔබගේ ප්‍රේම සම්බන්ධතා සම්බන්ධයෙන් ඔබ බොහොම දැඩි තීරණ මේ කාලේ ගන්නවා. කෙලින්ම නවත්තනවා හෝ කියන තීරණයක් ගන්න ඔබට හැකියාව තියෙනවා මේ කාලේ. ඔබ මේ කාලේ හරි තදයි තීරණ දැඩි. ඒ වගේම ඔබගේ කොන්ද සම්බන්ධ තරමක් සැලකිලිමත් වන්න. ඔබගේ උදරයේද කිසියම් රෝගාබාධයක් හෝ කිසියම් අපහසුතාවක් ඇතිවීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. හොඳයි. අපගේ මේ පුරෝකථනය අනුව කන්‍යා ලග්න හිමියන් ඔබගේ ඉදිරි මාසය සැලසුම් කරගන්න. එවිට ඔබට සාර්ථකව කරගන්න පුළුවන් වේවි ඉදිරි කටයුතු. අපගේ ඉල්ලීමක් තියෙනවා. අපගේ මේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් ඔබට ඉදිරියේදීත් මෙවැනි වටිනා වීඩියෝස් බොහොම ඉක්මනින් පහසුවෙන් නැරඹීමේ හැකියාව ලැබෙනවා. ජනවාරි මාසය කන්‍යා ලග්න හිමියන්ට බොහොම සාර්ථක ජයග්‍රාහී සුබ මාසයක් වේවා.